කොළඹ ළමයි දැක්කත් දන්නේ මීට දවස් දෙක තුනකට පෙර කොළඹ වායුගෝලය සම්පූර්ණයෙන්ම ඝන මීදුම් තත්වයකින් වැහිලා තිබුණා. අර උස ගොඩනැගිලි වල ඉන්න මිනිස්සු වීඩියෝ ෆොටෝස් එහෙම අරගෙන දාලා තිබුණ Facebook එකේ. ඒ වීඩියෝස් වයිරල් ගියා. හරිම ලස්සන දර්ශනයක් තිබුණා එතනනේ. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? සාමාන්‍ය මීදුම කියන එක කොළඹට සුලභ දෙයක් නෙමෙයි. මීදුම ඇති වෙන්නේ කඳුකර ප්‍රදේශවල ගොඩක් වෙලාවට එහෙමනේ. ඉතින් මේ පිළිබඳව විවිධ අදහස් පළ වෙලා තියෙනවා. එක කාරණයක් තමයි අර ඉන්දියාවේ කෘෂිකාර්මික අපද්‍රව්‍ය පිළිසීමත් එක්ක ඒ ස්මොග් එක දුමාරය නැත්නම් දූමිකා ප්‍රමාණයන් කොළඹ ප්‍රදේශයට ඇවිල්ලා කියන එක. අනිත් කාරණය තමයි මේ ඉහළ වායු දූෂණයක් පැවතීම සහ ආර්ද්‍රතාවයක් පැවතීම. ඇත්තටම දැන් ඕකේ අපිට දැන් මේක ටිකක් විද්‍යාත්මකව පැහැදිලි කළොත් එහෙම සරලවම මේක කාරණා කිහිපයක එකතුවක්. එකක් තමයි කොළඹ තියෙන ඉහළ වායු දූෂණය. අනිත් එක තමයි මේ දවස්වල තියෙන ඉහළ ආර්ද්‍රතාවයේ අධික වැස්සත් එක්ක ඒක පවතින කාලගුණික තත්ත්වය. එතකොට ඔය කොළඹ වායු දූෂණය ගැන කතා කරොත් එහෙම මානව ක්‍රියාකාරකම් මගින් ගොඩක් වෙලාවට වායුගෝලයට දැල්ලි, දුම්, දූවිලි, ලවණ අංශු විශාල ප්‍රමාණයක් දූෂක ද්‍රව්‍ය එකතු වෙලා තියෙනවා. ඒ දූෂක ද්‍රව්‍ය වලින් අර තෙතමනය උරා ගැනීමක් සිද්ධ කරනවා. තෙතමනය අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඒවා ප්‍රසාරණය වෙලා මේවා මීදුම විදිහට අපිට දැర్శණය වෙනවා. ඔක තමයි ප්‍රධාන හේතුව. ඊට පස්සේ අනිත් කාරණය මේ දවස්වල තියෙන කාලගුණික තත්ත්වයක් එක්ක උෂ්ණත ප්‍රතිලෝම තත්ත්වයක් කොළඹ ප්‍රදේශවල ඇති වෙලා තියෙනවා. භූතලයේ අධික ලෙස සිසිල් වීමත් එක්ක ඉහළට යනකොට උෂ්ණත්වය වැඩි වීම. එතකොට අර වෙන්නේ භූතලයට ආසන්නයේ තියෙන දැලි දුම් දූවිලි ඒ වගේ දූෂක කොටස් ජල වාෂ්ප ඉහළට යන එකට බාධාවක් ඇති වෙනවා. එතකොට ඒවා පහළ වායුගෝලය තුලම ওই වගේ කැටි ගැහිලා දූමිකා මීදුම විදිහට අපිට දැర్శණය වෙනවා. ඒකත් බලපාලා තියෙනවා. ඉතින් අර ඉන්දියාවෙන් එන දුමාරයක් සමහර කාලවලදී ඔය කොළඹ නගරය මීදුමෙන් වගේ වැහිලා තියෙන බලපාලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් මේක ඒකම නෙමෙයි. හරි. ඒ වගේම අනිත් කාරණේ තමයි මේකේ ප්‍රතිඵල ගත්තොත් එහෙම මේ නිසා දෘශ්‍යතාවය කියන එක හොඳටම අඩු වෙලා තියෙනවා. ගුවන් ගමන් වලට බාධා ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ විනිවිද පේන දුර සෑහෙන අඩු වෙලා තියෙනවා. දැන් එදා මම කොළඹ යනකොට නෙළුම් කුළුණ ඒ කියන්නේ ළඟටම ගියත් නෙළුම් කුළුණ පේන්නේ නැහැ. සම්පූර්ණ වැහිලා. රයිට්. ඉතින් මේකේදී අපිට ගන්න තියෙන එක දෙයයි ඉස්සරට වඩා අද වායු දූෂණය වැඩිපුර සිදු වෙමින් පවතිනවා. ඉතින් ඉදිරියට මේ වගේ තත්ත්වයන් තව තව වැඩි වෙන්න පුළුවන්. පුළුවන් තරම් වායු දූෂණය අඩු කරගන්න එක තමයි මේකට තියෙන විසඳුම. භූගෝල විද්‍යාව භාතිය රණසිංහ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් උදෙසා